සුබෝදෑසනක් ගෙවා සියලුම දෙනාට ඒ වගේම මහජන ප්‍රයෝගිතා කුසල සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරි මණ්ඩලයෙන් අවසරයි. අපි අද දවසේ මහජන ප්‍රයෝගිතා කුසල සභාව යෝජිත විදුලි ගාස්තු පිළිබඳ සංශෝධනයන් සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා මහජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මුලින්ම මම අපේ අයගෙන තිල්දීමක් කරන අපි ව්‍යවසායක මහත්මයාට තමන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාවේ තමන්ගේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න ඕන. විදුලි බිල වැඩි වුණාට පස්සේ අපි අඬා වැටිලා වැඩක් නැහැ. අපි ෆීල්ඩ් එකේ දකින්න ප්‍රශ්න මේ. එතකොට ඒ වෙනුවට ඔබගේ අදහස අද ඉදිරිපත් කරන්න මේ කවදා හරි දවසක ඔබට යම් ආකාරයකින් සහනයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ කරුණු 8ක් සම්බන්ධයෙන් තමයි මහජන ප්‍රයෝගිත කොමිසම සභාව අපේක්ෂා කරේ මේ අදහස් ලබා ගැනීමට. එතකොට ඒ අවස්ථාවේදී එක තැනක කියනවා මේ පුරෝකතනයන්ගේ වෙනස්කම් සම්බන්ධයෙන්. එතකොට පුරෝකතනයක් කියන්නේ පුරෝකතනයකට තමයි. ඒ පුරෝකතනය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ පුරෝකතන විදුලි බලය අපි උත්පාදනය කරගන්න මෙන්න මේ ක්‍රම වලින් කියලා වර්ෂයේ සංවිධානය සැලසුම් කරාට ඒ සැලසුම් කරපු පුරෝකතනය වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීමට ඒ වෙනස් වීම අනිත් එක තමයි අපි අධ්‍යක්ීම් සහිත නිලධාරීන් පිරිසක් විසින් මේක සිදු කරනවා නම් ඒ පුරෝකතන වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීමට ජනතාවට වටවන්න නැතුව මෙය සැලසුම් කර ගැනීම සඳහා පුනර්ජනනීය බල ශක්ති ක්‍රමවේදයන් යොදා ගැනීම සුදුසු බවම යෝජනා කරනවා. හේතුව තමයි එතකොට ඒ තුලින් අනිත් අපේ බොහෝ නිලධාරීන් විසින් යෝජනා ඉදිරිපත් කරා. ඒ තමයි සූර්ය බලය වගේ ඒ වගේම ජල විදුලි වගේ දේවල්. ඒතර ඒ තුලින් අපිට මේ යන විදුලිය සඳහා ඒ පුරෝකතන වෙන වියදම එහෙම නැත්නම් පිරිවැය අවම කර ගැනීම සඳහා හැකියාවක් වෙනවා. ඒ වගේම තමයි එක් අවස්ථාවක මම දැක්කා මේ විදුලිය ලබා දීම එක පැත්තකින් බැලුවම විදුලි බල මණ්ඩලයේ කිසිම තැනකට මම හිතන්නේ පුණ්‍ය අරමුණකින් පවත්වන යන ව්‍යාපාරයක් නෙමෙයි විදුලි බල මණ්ඩලය කියන ආයතනය. මේ ආයතනේ පවත්වගෙන යන්නේ ලාභ ලැබීමේ අරමුණින් යුතුව. ලාභ ලැබීමේ අරමුණින් යන ආයතනයක් නම් ඒ ආයතනයේ ආදායම් සහ පිරිවැය කියන දෙක ගැන මේ ආයතනයේ කියන්නේ මෙච්චර ඉවත් නිලධාරීන් පමණක් නෙමෙයි. මගේ මේ පුංචි ව්‍යවසායකයෝ ඉන්නවා ගම්වලින් ඒ මිනිස්සයා තමන්ගේ නිෂ්පාදනයේ පිරිවැයයි ආදායමයි දෙක බලලා ඒ මිනිස්සයාට තේරෙන විදිහට තීරණයක් අරගෙන ගොඩනගාගත්තු ව්‍යාපාර මහා පරිමාණ වෙලා තියෙනවා. එහෙනම් විදුලි බල මණ්ඩලය තුලින් තමන් ඉන්නේ පුණ්‍ය අරමුණකින් නෙවෙයි නම් ලාභ ලැබීමේ අරමුණෙන් නම් ලාභ ලැබීමේ අරමුණට යන්නේ මේ පිරිවැය පාලනය කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේද තුල තියෙන්න ඕනේ. ඒතර ඒ සියලු මහ ජනතාව තමන් භාවිතා කරන විදුලි ඒකකයක් සඳහා මුදල් ගෙවීම සිද්ධ කරනවා. කිසි කෙනෙක් මේ නොමිලේ විදුලි බලය ලබා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ආයතන වලට සුදුසු මූල්‍ය කළමනාකරණයකට දැන් ඉන්න පිරිසට කරන්න අපහසු නම් එළියේ ඉන්නවා මේ සඳහා විශේෂ හැකියාව තියෙන උපදෙස් ගන්න පුළුවන් පිරිස. ඒ අයගේ උපදෙස් ලබාගෙන තමන්ගේ මූල්‍ය කළමනාකරණ පද්ධතිය ඉතා දුර්වල බව තමයි මට තේරුනේ මේ තියෙන කරුණු දිහා බැලුවාම. ඒ සඳහා හැකියවහා පියවර නොගත්තොත් අපේ රටේ යටිතල පහසුකම් සැපෙන එක් ආයතනයක් විතරයි විදුලි බල මණ්ඩලය කියන්නේ. මෙයා තමයි යටිතල පහසුකම් සැපීම සඳහා ප්‍රධාන වශයෙන් නිෂ්පාදනයකට ඒ වගේම රටේ පැවැත්මට පාරිභෝගිකයට සහ රටේ සියලුම කාර්යවලට අවශ්‍ය යටිතල පහසුකම් සැපෙන ආයතන තමයි ප්‍රධාන ආයතන තමයි විදුලි බල මණ්ඩලය. ඒතකොට මේ අයට මේක පාලනය කරගන්න බෑ කියන්නේ බොහොම දුකට කරුණා. ආයතනයක මූල්‍ය කළමනාකරණය දුර්වලයි කියන්නේ මුළු ආයතනයේම සම්පූර්ණ විනාශ මුඛයකට යමින් පවතිනවා කියන එක තමයි මගේ අදහස. ඒතකොට ඒ වගේම එක තැනක මම දැක්ක ප්‍රාග්ධන වියදම සම්බන්ධයෙන් මහජන ප්‍රයෝගිතා කොමිසම් සභාව නිරීක්ෂණයක් කරලා තියෙනවා. ඒතකොට එතනදී කියනවා ප්‍රාග්ධන වියදම දරාගෙන යන ගමන්ම ඒක පිරිවැයට එකතු කරනවා විදුලි බිලේ. මේ කවදාකවත් සාමාන්‍ය ගමේ ඉන්න අටපාස් වෙලා පුංචි ව්‍යාපාරයක් කරන මිනිස්සුවත් නොකරන කාරණයක් නේ. ප්‍රාග්ධන වියදම කියන්නේ ඒක ප්‍රාග්ධන වියදම දරා අවසන් වුණාට පස්සේ හොඳයි කියලා මම අදහස් කරනවා. බොහොම ස්තුතියි. Check. Check 1 2. Check 1. Check 1 2.
සභාවට විදුලිය සම්බන්ධයෙන් මෙම යෝජනාව සඳහන් වෙන්නේ 6.8කින් විදුලි බිල ඉහළ නංවන්න කියන යෝජනාව තමයි විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙවන් තීරණයක් ගැනීමේදී සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසනවා. ඔබට මතක නම් මම කියන්නේ දෙසැම්බර් මාසයේ මොන්රාගල අපි මේ කලින් වතාවට තීන්දුව ගැනීමේදී ඔබේ අදහස් ආයෝජන ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව පළාත් 9ම අපි අදහස් ලබා ගන්නවා. එක පළාතක එක දිස්ත්‍රික්කයක් අනුසාරයෙන්. එතකොට මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා පුරෝකථනය කරලා තියෙන විදුලි ජනන සංයුතිය හා පිරිවැය විදුලි බල මණ්ඩලය විසින් ඉන්ධන විදුලි ගණනා කොට වැය වෙන පිරිවැය බෙදා හැරීම් පිරිවැය ඒ වගේම මූල්‍ය පිරිවැය ආදායම් අතිරික්තය සහ යෝජිත අය ක්‍රමය පිළිබඳ කොමිෂන් සභාව විශ්ලේෂණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධ ඔබේ අදහස් ඒ වගේම බලපත්‍රලාභීන්ගේ පිරිවැය සහ කාර්යක්ෂමතාවය දියුණු කරන්න පාර්ශ්වකරුවන්ගේ යෝජනා සහ අනිකුත් යෝජනා 2002 අංශ 35 समाज सेवा निलधारी बैलवाय प्रादेशिक कार्यालय सभापति मोनरागल डिस्ट्रिक्ट प्रादेशिक विद्युत पारिभाषिक कमिटी लेनगे WR लेनगे महत्ता का दस्तावेज में සභාවේ සභාපතිතුමනි අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු මහජන උපයෝගිතා කමිෂන් සභාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙන සියලුම නිලධාරි මණ්ඩලයේ මහත්මීන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අදහස් දැක්වීම සඳහා පැමිණ සිටින රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. මම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ එකක් රාජ්‍ය නිලධාරියෙක් විදියට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරියෙක් විදියට ඒ වගේම මාව පත් කරගෙන තියෙනවා මොණ්ඩල් දිස්ත්‍රික් විදුලි පාරිභෝගික සංගමේ උපසභාපතිවරයා හැටියට කොහොමවත් රාජකාරී වශයෙන් අපිව නියෝජනය කරන්නේ මේ රටේ ආන්තිකරණයට ලක් වෙච්ච ප්‍රජාව අපි සේවා සපයන්නේ වුන්ට ආන්තිකරණයට පත් වෙච්ච ප්‍රජාව කියන එක ගැන ඔබට අදහසක් නැත්තම් ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයක් නිසා හෝ සමාජ ප්‍රශ්නයක් නිසා හෝ කුජල ප්‍රශ්නයක් නිසා කිසියම් ගැහැටකට ලක් වෙලා අවම ජීවන මට්ටම් පවත්වාගෙන යන ප්‍රජාව අපි සේවා සපයන්නේ වුන්ට. එතකොට විදුලිය කියන්නේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකමක් ජීවිතය පවත්වාගෙන යන්න අපි ප්ලග් එකකට ගහලා කරන්ට් එක දීලා ජීවිතය ගෙනිච්ච නැති වුණාට ජීවිතයේ බොහෝ දේවල් වලට විදුලිය අවශ්‍ය වෙනවා. එතකොට විදුලි බිල කියන ඒකක ගණනය කිරීම අනුව ඔවුන්ගේ ජීවිතත් රඳා පවතිනවා. එතකොට මේ අවස්ථාවේ මට ඉස්සෙල්ලා කතිකයෝ 10ක් විතර කතා කරා. ඒ සියලු දෙනාගේම ඉදිරිපත් වෙච්ච අදහස් වලට මාත් එකඟයි කියන එක ප්‍රකාශ කරන්න ඕනි මුලින්ම. ඒ වගේම මම මේ පහුගිය දවස් කීපෙම අද මේ වැඩසටහන තියෙනවා කියලා දන්න නිසා මම ළඟට ආපු සේවාලාභින් එක්ක මම මේ සම්බන්ධයෙන් කතා කරා විදුලි මිල සංශෝධනය සම්බන්ධයෙන් වැඩසටහනක් මේ දවස්වල සාකච්ඡාවක් යනවා. ඔයාලගේ අදහස් මොනවාද කියලා. එතකොට ඒ අදහස් වලින් කැටි කරගත්ත අදහසුත් එක්ක මම මගේ අදහස් ඉදිරිපත් කරන්නම්. සංක්ෂිප්තයක් විදියට සෝලා පද්ධති ගැන කතා කරා. සෝලා පද්ධති දියුණු කරන්න ඕනි. ඒකේ ඉස්සෙල්ලා අදහස් දක්වපු ඒවට අමතරව මම අදහසක් එකතු කරන්නම්. ගෘහස්ත මට්ටමෙන් දැන් අපි මහා පරිමාණ බලාගාර විදියට සෝලා බලාගාර හැදුවත් ඒවයි පිරිවැය යම් ප්‍රමාණයකට වැඩි අවම වශයෙන් මුරකාරයෙක් හරි තියන්න ඕනේ. විශාල වැටක් ගහන්න ඕනේ මේ වගේ. දැන් හැබැයි අපිට පුළුවන් නම් අර ආයතනික වල ගෙවල් වල අවම මට්ටමේ සෝලා දීලා රජය හෝ යම්කිසි ණය පදනමක් මත
අවම දීලා අපිට පුළුවන් නම් මම සංඛ්‍යා ලේඛනාත්මකව දන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා රටේ පුරවැසියෙක් විදියට ලංකාවේ විදුලි පරිභෝජනය ගත්තොත් දිවා කාලේ පරිභෝජනය මතන් 70%ක් විතර ඇති දවසක විදුලි පරිභෝජනයෙන් ඒකක වශයෙන් ගත්තම එතකොට දිවා කාලයේදී අපිට පුළුවන් නම් සෝලා වලින් එකතු කරගන්න පද්ධතියට නිෂ්පාදන පිරිවැය අවමු කරගන්න පුළුවන්. එතකොට සෝලා වලින් ගන්න බැරි ටික රාත්‍රියේදී ජනනය කරලා ගන්න පුළුවන් වෙයි කියන එක. ඒ නිසා මීට වැඩි විධිමත් ක්‍රියාවලියකට යන්න කියලා සෝලා වලින් විදුලි ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම මම මේ ළඟදී පහුගිය දවසක දැක්කා ඔය වීඩියෝ එකක් ෂෙයා වුණා මේ සෝෂල් මීඩියා වල. ඒකේ තියෙන්නේ මැග්නට් දෙකක් සම්බන්ධ කරලා පිස්ටන් දෙකක් වැඩ කරලා මෝටරයක් ක්‍රියාත්මක කරනවා කරන්ට් එක නිෂ්පාදනය කරන්න. මේ වගේ ලෝකේ ඉන්න පුළුවන් නව නිර්මාණකරුවන් ඕන තරම්. එතකොට අපිටත් පුළුවන් අපේ රටේ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කමිෂන් එකට මම යෝජනාවක් කරන්නේ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් නව නිර්මාණකරුවන්ගේ මොකක් හරි තරංගයක් තියලා වාර්ෂිකව ඇගීමක් කරලා ඔවුන්ගේ නිෂ්පාදනය යම් ප්‍රමාණයකට සමහරට මහ පරිමාණ බලාගාර නෙවෙයි අපිට පුළුවන් නම් ගෙවල් කීපයකට විදුලිය හදන්න කිසියම් තැනක ඒ වගේ කර්මාන්තවලට අපිට සහයක් දෙන්න. මොකද විදුලිය නිෂ්පාදනය කරන එක ජාතික බලාගාරකින් කරනවද, ගෙදරක කරනවද කියන එක අවසානයේ රටේ විදුලි අවශ්‍යතාවයට අවශ්‍ය වෙන එකක්. එතකොට ඒ වගේ වෙනත් ප්‍රවේශ වලට යන්න කියන එක. ඒ වගේම විදුලිය අපි දන්නවා මම ඉස්සලා කතා කරපු ආන්තිකරණයට ලක් වෙච්ච ප්‍රජාව. ඔවුන්ගේ සමහරට අපි ගත්තොත් ගෙදරක බල්බ් දෙකයි තුනයි තියෙන්නේ. සාලේ එකක් තියෙනවා, කුස්සිය පැත්ත එකක් තියෙනවා, එළිය එකක් තියෙනවා. සමහරට අපි අත්දැකීමෙන් දන්න පවුල් තියෙනවා සාලේ ලයිට් එක ඕෆ් කරලා තමයි කුස්සිය ලයිට් එක පාවිච්චි කරගන්නේ. දෙක තුනම එක සැරේ පාවිච්චි කරන්නේ නැහැ. ගේ ඇතුලේ ලයිට් දෙකම ඕෆ් කරලා තමයි එළියට බහිනකොට දාන්නේ. එතකොට අවම විදුලි ඒකක පරිභෝජනය කරන පුද්ගලයන්ට මේ සංශෝධනය කියලා අපි විදුලි බිල වැඩි කරලා මේ හැමෝටම සමානව බෙදා අරිනකොට අර මිනිස්සුන්ගේ එදිනෙදා උපයා ගන්න. මොකද මාසික අවම ආදායමකින් ජීවිත ගැට ගහ ගන්න. සමහරවිට රජයේ සුබ සාධන දීමනා දෙකක් විතර අරගෙන තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම ආදායමක් නැහැ. එතකොට අපිට පුළුවන් නම් විදුලි ඒකක 10කට විතර අඩු අයට මේ සංශෝධනය කියලා වැඩි කරන එක වැඩි නොකර ඉන්න පුළුවන් නම් ඔබලාගේ පැත්තට මම යෝජනා කරනවා. ඒ වගේම සමහරවිට අපි කර්මාන්ත කියලා ගත්තම අපි දන්නවා සමහරලාට මේ ආන්තිකරණයට ලක් වෙච්ච ප්‍රජාව සුළු පරිමාණ ස්වයං රැකියා කරනවා. ගේ ඇතුලේ නෙවෙයි සමහරට ගේ ඉස්සර පොඩි කාමරයක. හැබැයි එතනට කරන්ට් එක අරන් තියෙන්නේ වෙනම මීටරයකින්. ඔවුනුත් අර ව්‍යාපාරික බිල් තමයි දරන්නේ. හැබැයි අපිට පුළුවන් නම් මේ අය අර ගෘහස්ත කියන එකට ගන්න. මොකද ඔවුන් ව්‍යාපාරයක් කියලා පවත්වන ගියාට මේ එදිනෙදා හාල් ටික ගන්න, පොල් ටික ගන්න, ලුණු මිරිස් ටික ගන්න තමයි මේ ව්‍යාපාරය කරන්නේ. ඒක දවසක් වහලා දිවුවොත් එදාට ජීවත් වෙන්න විදියක් නැහැ. මොකද ඔවුන් මහ පරිමාණ ආදායම් උපයන අය නෙවෙයි. එතකොට ව්‍යාපාර කියන එක ඇතුලේ මෙයාලටත් බිලක් හැදුවම ඒ කට්ටිය හරි අමාරුවෙන් එක පවත්වාගෙන යන්නේ. මොකද අපි නිරන්තරයෙන් එයාත් එක්ක ගැටෙන නිසා අපි දන්නවගේ ජීවන මට්ටම පවතින්නේ කොහොමද කියන කාරණය. ඒ වගේම මේ අපිට දීලා තියෙන හෑන්ඩ් අවුට් එකේ තියෙනවා උමාවය සඳහා ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදු වුණා කියලා රුපියල් මිලියන 1500ක්. එතකොට ඒකත් මේ සංශෝධනයට හේතුවක් වෙනවා නම් එතකොට මේවට වග කියන්න ඕනි මේ රටේ මහ ජනතාවද අවසානයේ විදුලිය පරිභෝජනය කරන. එතකොට ඒ ගිවිසුම් අත්සන් කරනකොට පාර්ශ්ව දෙකක් අත්සන් කරනවා. ඒ අත්සන් කරපු පාර්ශ්ව වලට මේ ප්‍රමාදයේ සම්බන්ධ වගකීමක් නැද්ද? ඒක කඩා වැටෙන්නේ පාර යන මිනිහා ගොළුවට ගහක් කඩාගෙන වැටෙනවා වගේ පාර නඩත්තු කරන කෙනාට වගකීමක් නැද්ද? මේක ගැන ඔබලා බලන්න මං හිතන්නේ අපේ අනිකුත් අදහස් දක්වනගත් අදහස් ඇති. ඒ වගේම නිලධාරීන්ට අර බෝනස් ලබා දීම සම්බන්ධයෙන් ඇත්තම ලාභ ලබනවා නම් ඕනි බෝනස් දෙන්න උන්ට වැඩ කරන්න පඩියක් ගෙවලා ස්ථීර වැටුපක් ගෙවලා අපි ආයි පාඩු ලබන ආයතනයක බෝනස් ගෙවන්න කියන එක. ඊළඟ කාරණේ මම ඉක්මනින් කියන්න නිතර විදුලි බින්ද වැටෙනවා. දැන් මේක අපේ වැල්ලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමත් කතා කරා. අපේ කාර්යාලයේ විශාල වශයෙන් මේ ගැටලුවට ලක් වෙලා තියෙනවා. විදුලි බින්ද වැටීම නිසා අපේ කම්පියුටර් ලක්ෂ ගාණක් කම්පියුටර් දැන් අයින් කරලා තියෙන්නේ. ගෙවල් වලත් ওই ප්‍රශ්නේ තියෙනවා. එතකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් කරනවා යම්කිසි ආයතනයක් හදන්න කියලා මේ විදුලි බින්ද වැටීම නිසා ආයතන හෝ ගෘහස්ථවල විදුලි උපකරණ වලට වෙන හානිය ඇගීමකට ලක් කරන්නේ. ඒ ඇගීමට අලාභ ගෙවන්න කියලා විදුලි බල මණ්ඩලයෙන් බොහොම ස්තුතියි. මගේ කාලය අවසానයි.
සියලුම දෙනාට මම කරන කර්මාන්තය ගැන මට පොඩ්ඩක් කියව යුතුයි. බුත්තල යුදගනාව මුලින්ම මම කුඩා කර්මාන්තයක් කරන්නේ කොසු විදල් නිෂ්පාදනය. ඒතර මං විදුලි ඉල්ලද්දිම ඉල්ලුවා මට කුඩා කර්මාන්ත කියලා දෙන්න කියලා. මට දාලා තියෙන ව්‍යාපාරික ලොකු අපහසුතාවයකටපත් වෙලා තියෙනවා. මොකද මේ ඒක දැන් පොයින්ට් බිඳුවට මම බැලුවා 400 ගණක් ගෙවන්න වෙලා තියෙනවා මුදල. මම ඒ බිල හෙව්වා ගේන්න නැහැ වෙන බිලක් අහුනේ මට. ඉතින් මම බලනවා පොයින්ට් බිඳුවට 400 ගණන් පොයින්ට් 1 2 යනකොට ලොකු ගාණක් ලොකු මුදලක් මට ගෙවන්න විදුලි බල මණ්ඩලයට. දැන් මම කොස් විදුලි නිෂ්පාදනයේ මම අර මිට තමයි සකස් කරගන්නේ. ලොකු අපහසුතාවයකටපත් වෙලා තියෙනවා. මම කරන්නේ ඒක දැන් අර මිලදීලා ගන්න තැන් වලින් ගන්නවා. මේ වැඩේ මගේ ගෙදර තියෙන වැඩේ නවත්තලා මගේ යන්ත්‍රෝපකරණක් තියෙනවා. බයට පාවිච්චි කරන්නේ නැහැ. ලොකු මුදලක් එනවා. මං ඉල්ලීමක් කරා විදුලි බල මණ්ඩලෙත් මේක සාධාරණයක් කරන්න කියලා. තාම සාධාරණයක් වුණේ නැහැ. අර එහෙම වුණාම අපේ ව්‍යාපාර බිඳ වැටෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් එනවා නඩත්තු කරන්න කියලා විදුලි බල මණ්ඩලයෙන් සේවාවක් දෙනවා. එයාලගේ හරි සේවාවක් වෙන්නේ නැහැ. දැන් විදුලි වයර් යන්නේ අපේ පාරවල වයර් තමයි භාවිතා කම්බි තමයි භාවිතා වෙන්නේ. ඒ කම්බි පරතරය වැඩුවන් පස්සේ අඩි භාගයක වගේ පරතරයක් තමයි තියෙන්නේ කම්බි දෙකේ. විදුලි බල මණ්ඩලය දැනුවත් කරා අඩි 50 දුරස්ථභාවය තියෙන්නේ මේ ලයිට් කන ඉඳලා අර ලයිට් කනකට අඩි 50ක වගේ දුරස්ථභාවයක් තියෙන්නේ. මේ වයර් එකට එක වැඩි තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ගන්න ලොකු වර්ෂාවක් තියෙන කාලයක් අර කාලෙට අකුණු ගහනකොට අර කම්බියකට වදිනවා. වැදිලා අපේ යන්ත්‍රෝපකරණ සෑහෙන අලාභහානි වෙලා තියෙනවා. ඉතින් මේවා විදුලි බල මණ්ඩලයට අපි දැනුවත් කරලා තියෙනවා. එයාලා කියනවා ලිඛිතව ලියුම් දෙන්න කියලා. නිරන්තරයෙන්ම එයාලා එනවා එක බිඳ වැටීම් වලට ඒ අවස්ථාවේදී පෙන්වන මේ සිදුවීම් ඒවා කිසිම එයා සැලකිලි යුක්තක් නැහැ. අතරම නිතරම කම්ප්ලේන් කරන නෙමෙයි කියන්නේ අපි අපේ පැත්තට අපි කතා කරනවා මේ ළඟදී ලක්ෂ 3-4ක විතර අලාභහානියක් වෙන්න ගිහිල්ලා දියුල් ගහක් කඩා වැටුණාට. මම ඉක්මනින් විදුලි බල මණ්ඩලයට කෝල් කරා. ඇත්තටම කියන්න සතුටුයි විනාඩි 10ක් ඇතුළත එයාලා ආවා. ඇවිල්ලා වයර් බාලා දීලා ඒ හානිය අවම කරගත්තා. එතකොට ඊට එහා පැත්තේ තියෙන පොස් ගසක්. මම කිව්වා සර් මේකත් අයින් කරගන්න ඕන මොනවා හරි විකල්පයක් කියලා. නෑ ඒක වැටුනොත් බලමු කියලා අර මහත්තයෙක් කිව්වා වගේ එහෙම යෝජනාවක් දාලා ගියා. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. මම හිතා රටක් ජාතියක් විතර අපි කවුරුත් එකමුතු වෙන හැමදේම ඉස්සරහට ගෙනියන්න. මේ කියන්නේ තමන් හිතන්න හොඳ නැහැ තමන් ගැනම. දැන් එයාලා බලන එයාලාගේ සේවාව කෙටියෙන් කරලා ඉක්මනට යන්න. ඊළඟ කාරණේ තමයි දැන් අපි ට්‍රිප් ස්විච් හයි කරලා තියෙනවා. ගෙදරට අකුණක් ගහනකොට එනට ඕෆ් වෙන්නේ නැහැ. ඉතින් ඒක අර මේ අපි කිව්වම කියනවා කියන්නේ සේවාව දෙන්නේ ගෙදර. ඒ කියන්නේ වයරින් කරන්නේ එයාට කියනකොට එයාට කියන්නේ අපි කියන්නේ ඒකට විශේෂම කාර්ය විකල්පයක් යොදන්න හොඳයි කියලා මම යෝජනා කරනවා. මොකද දැන් තාක්ෂණය හැමතිස්සෙම දියුණු නිසා ගොඩක් දුරට අර වගේ අලාභහානි වෙනවා ගෙදරට. ට්‍රිප් ස්විච් දැන් 7000 ගණක් එනවා. මේ වෙනකොට දෙකක් දාලා තියෙනවා ගෙදරට. ඉතින් කාට කියන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ මේ පණිවිඩ. ඉතින් මට හිතෙන මේ වගේ තැනක යෝජනාවක් කරා නම් කියලා. ඊළඟ කාරණේ තමයි මම ගොඩාක් දේවල් කතා කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් කතා කරන නිසා දැන් මේ විදුලි බිල කලින් ආපේක මේකයි ලොකු කොස්ටයක් යන නිසා මේක අවමයක් කරන්නේ. ඉතින් මේ මෑත කාලේ තමයි මේ බිල වෙනස් කරේ. මේක ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දැන් අපේ රටේ හැම භාෂාවම සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා. මේක ඉංග්‍රීසියෙන් තමයි හැම දෙයක්ම තියෙන්නේ. බොහෝ දෙනෙකුට මේක පැහැදිලි නැහැ. සමහරට විදුලිය බිල කඩන මහත්තයන් ඇහුවා සමහරට එයා පැහැදිලි කරන්න යන්නේ අපිට පැහැදිලි නැහැ මේකේ සමහර කාලට ඒ කියන්නේ එනවා අපේ සේවාව 400 ගාන නම් බිල එනවා 4000 5000. දැන් මට එන්නේ ව්‍යාපාරික බිල මම කුඩා කර්මාන්තයක් කරන්නේ. ඉතින් මේක පැහැදිලි කරන්න ගියාම යාලා අපිට සිංහලෙන් වගේ තියෙනවා මේක තේරුම් ගන්න හරි පුළුවන්. පැහැදිලි නෑ කෙටි අකුර වලින් දාලා තියෙන්නේ. සමහරට මේ කියන දේ හැමදේම සම්පූර්ණ කරන්න බැරි වෙයි. අපේ අදහස අපි ඉදිරිපත් කරන්නේ. ඊළඟ කාරණාව තමයි මම මෙච්චර දුරකට යන්නේ නැහැ. දැන් අපේ රටේ පාලක පැලැන්තියක් හිටියා. එයාට මට මතකයි පසුගිය කාලේ අපි මාධ්‍යෙන් දැක්ක ලක්ෂ 7-8යි මේ විදුලි බිල. මේ මෑත කාලෙකනේ එළියට දැම්මේ. ඒතර ගමේ ඉන්න දුප්පත් මිනිස්සයාට මාස දෙකක් ඇතුළත විදුලි බිල ගෙවා ගන්න බැරිනොත් රුපියල් 5000ක් 6000ක් අපි දැනුවත් කරනවා විදුලිය කපනවා කියලා ලොකු අපහාතයක්. අපි කියන්නේ අපි මහ ජනතාව විදිහට අපි නිතරම සහාය කරන අපේ රට ගොඩ ගන්න. අපේ ජාතිය ගොඩ ගන්න. අපි හිතන්න හොඳ නෑ මේ අපි ගැන. ඒකට මම එකඟයි. වෙනට මේවැනි අසාධාරණකම් වෙනවා. ඒ කියන්නේ අර දුප්පත් මිනිස්සයාගේ ලයිට් බිල කපන්න එනවා මාස දෙක වෙනකොට දැන් අරයලාගේ වෙච්ච අසාධාරණයට තවන්ති තමයි අපි මේ ගෙවන්නේ. ලක්ෂ 7-8ක් වෙනකන් විදුලි බිල ගෙවුවේ නැහැ කියන්නේ ඔබතුමාලා කරුවත් දැනුවත් ඇති මම හිතන්නේ මාධ්‍ය බලන නිසා. ඉතින් මේ වගේ දේවල් ප්‍රශ්න තමයි මහ ජනතාවට. අපි අනිවාර්යයෙන් මේ කුඩා කර්මාන්ත වලට සහාය මම කර්මාන්තයක් කරන විදිහට මම කියන්නේ නැවත වතාවක් අපට සහායක් වෙන්න කියනවා. අපි මුකුත් දේවල් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ අපිට කියන්නේ අපේ මේ විදුලි බිල අඩු කරන්නේ නෙමෙයි. දැන් අපි කර්මාන්ත කියලා
අපි ලොකු ව්‍යාපාර නෙවෙයිනේ කරන්නේ. දැන් අපිට එහෙම කරන්න හොඳ නැහැ වුණාට ලොකු ව්‍යාපාර බිල් තමයි අපිට. පොඩ්ඩක් සලකා බලන්න කියලා ඔබතුමාලා කියන බොහොම ස්තුතියි. ආරාධනා කර සිටිනවා. ඩී.එම්. විමලරත්න මහතාට අදහස් දක්වන්නේ. ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලය මඩුල්ල. බොහොම ස්තුතියි සියලුම දෙනාට. මහජන උපකේතා කොමිසමේ සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයෙන් අවසරයි. ඒකම මෙතනට පැමිණ සිටින අනිකුත් සියලුම දෙනාගෙන් අවසරයි. ඇත්තටම අපිට අද එන්ඩ් එකේ මම හිතන්නේ විදුලි බිල වැඩිවීම පිළිබඳ සාකච්ඡා කරන්න ඊට අපෙන් අදහස් ලබා ගන්න තමයි එන්ඩ් කිව්වේ. මට මේ උපදේශ මාලාව දිහා බලනකොට මට හිතෙනවා ඇත්තටම විදුලි බිල වැඩි වෙන්න හේතුව මේ අපේ වරදක්ද කියන එක තමයි ඇත්තටම මට හිතෙන්නේ. එහෙම නැත්නම් පාරිභෝගිකයාට මේ විදුලි බිල ආවම මං හිතන්නේ පාරිභෝගිකයා ඒක නියම කාලයට ගෙවනවා. ඒ හින්දා මං හිතන්නේ අපෙන් විච්ච වැරද්දක් නෙවෙයි කියන එක තමයි මට මේකෙන් පේන්නේ. ඉතින් මේකට හේතු වුණු කරුණු දිහා බැලනකොට මේක යම් පිරිවය දරන්න සිද්ධ වෙලා ඒ හින්දා තමයි විදුලි බිල වැඩි වුණේ කියන එක තමයි මේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඇත්තටම එහෙමනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ වැඩි වෙන්න හේතු කරුණු මොනවාද? ඒක අපේ වැරදකින්ද සිද්ධ වුනේ. ඒ වැරද්ද නිවැරදි කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. මෙතනදී අපි බලන්න ඕන ජල විදුලි බලාගාර අපේ රටේ මොන තරම් තියෙනවා. එයින් විදුලිය නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. ඊට අමතරව සූර්ය බල ශක්තිය මේ රටේ ඕමනාවට වඩා ලබා ගන්න ක්‍රම තියෙනවා. මේ සඳහා මම හිතන්නේ අවධානය යොමු කරොත් මේ ගල් අඟුරු ඊළඟට ඉන්ධන ආදී මේ බලාගාර වලට යන්නේ නැතුව මම අදහස් කරන්නේ මේ විදුලි බිල අඩු කරගන්න පුළුවන් කියන එක. ඒකම මම යෝජනාවක් කරනවා මේ සූර්ය බල ශක්තිය වශයෙන් සූර්ය කෝෂ මම හිතන්නේ ගෘහස්ත සූර්ය කෝෂ සහනදායී ක්‍රමයකට ජනතාවට සපයලා මම හිතන්නේ මේ නිෂ්පාදනය තුළින් උන්ට මේ විදුලිය ලබා ගන්න අවස්ථාවක් ලබා දෙනවා නම් මම හිතන්නේ මේ විදුලි වල මල්ලේට තියෙන මේ දරන්න බැරි වියදම මම හිතන්නේ දරා ගන්න පුළුවන් වෙයි මේ විදුලි බිල අඩු වීම හින්දා. ඊළඟට මම මතක් කරන්න ඕනේ මම හිතන්නේ මේ සෑම පාරිභෝගිකයෙක්ම තමන්ගේ විදුලිය මම හිතන්නේ ණයට ලබා ගන්න. ඒ විදුලි බිල ආව ගමන් මම හිතන්නේ මේ මාසයේ ඇතුළත ඔවුන්ගේ විදුලි බිල ගෙවනවා. එහෙමනම් අපිට සැකයක් තියෙනවා. ඇයි මේ විදුලි බිල වැඩි වෙන්න හේතුව මොකද්ද? එහෙමනම් විදුලි බල මණ්ඩලයේ මොකක් හරි තියෙන පාලන තන්ත්‍රයේ තියෙන දුර්වලකමක් හින්දා තමයි ඇත්තටම මේ විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ සඳහා තමයි මේ පිළියම් යොදන්න ඕන. මේ වැඩි වියදම් නාස්තිය දූෂණය වගේ වැඩ තියෙනවනේ. ඒවට මේ පිළියම් යෙදීම තමයි මම හිතන්නේ මේකට කරන්න ඕන. ඒකම ලංකාව ගත්තොත් මම හිතන්නේ සූර්ය බල ශක්තිය අතින් මේ දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙනවා. ඒ හින්දා මේ සූර්ය බල ශක්තිය නිෂ්පාදනය කරන්න කටයුතු කරන්න කියන එක තමයි අපිට ඉල්ලීමක් කරන්න තියෙන්නේ. දැන් මම හිතන්නේ අර වහල මත සවිකරන සූර්ය බලය සූර්ය බල ශක්තිය මම හිතන්නේ සමහරු දැන් වෙනකොට මිල වැඩි වීම අධික වීම හින්දා එයින් මේ නතර වෙලා තිනවා. ඒ හින්දා ඒ සඳහා නැවත වරක් සහන ක්‍රමයක් ලබා දීලා වහල මත සවිකරන සූර්ය බල ශක්තිය මේ ක්‍රියාත්මක කරන්න මහජනතාව පාරිභෝගිකය උනන්දු කරන්න කියන එක තමයි ඉල්ලීමක් කරන්න තියෙන්නේ. මට පෙර කතා කරපු සියලුම කතිකයින් මම හිතන්නේ අවශ්‍ය සියලුම අදහස් දැක්වුවා. මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ විදුලි බල මණ්ඩලේ මේ තියෙන මේ අක්‍රමිකතා හා වැඩි පිරිවැය අඩු කරලා මේ මහජනතාව මත මේ විදුලි බිල වැඩිවීම පටවන්නේ නැතුව මේ පාරිභෝගිකයට සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමෙන් මම මෙහෙදනවා කියන දරන විස්තරය.
ආරාධනා කර සිටිනවා සේවරි ලංකා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ ආර්.ඩී. අන්සා අමාලි මහත්මියට අදහස් දක්වන්නේ.